කියලා අහලා ඉතින්. ඒකවල අපි පොල් මුල් කපන්න කියන්නේ 20යි. කියන්නේ පොල් මුල් 100ක් තියෙනවා 20ක් කැපෙන්න ඕනේ. ඉතින් එහාට 150ක් විතර කැපුවම ගහ කහ වෙනවා. ගහට වතුර ටික ගන්න බෑ. තියෙන අර පස්වල තියෙන බොහෝ ටික ගන්න බෑ. ඒකට ගහ කහ වෙනවා. ඒකින්ද අපි කියන්නේ 120ක්. ඒ කියන්නේ අඟල් 4යි කියන්නේ. දැන් මේ මාළිනේ මට මතකයි කවුරු තිබ්බා? අඩි ගානක් වටේට කවුරු තිබ්බා. මෙයාගේ දෝෂ ටිකක් අපේ වැඩි. වැඩි. ඉතින් එහෙම කරන්නේ නැහැ. එතකොට අඩි 3ක් තමයි අපි මේ මෙන්න මේ ගානට කපලා මෙන්න මේ වගේ තමයි මම හිතන්නේ. මේ වගේ ප්‍රමාණයකට මෙහෙම පස් ටික ගන්නවා පස්සට. ඒකලා මෙහෙම ගහ වටේට වැටියක් හදා ගන්න ඕනේ. මේ පළල කොච්චර ප්‍රමාණයකද ගන්න? අඩි 3ක්. ගහ මුලින් ඉඳලා අඩි 3ක් තියෙනවා. අඩි 3ක් කරලා අඩි 3ක්. මේ ගානට වටේට ගහ වටේට මෙන්න ඕනේ. වැටි හදා ගන්න ඕනේ. දැන් ඒකලා මේ වැටි අයින් කරන්නේ ඈ. මේ ගානට තියා ගන්න ඕනේ. මේ සම්පූර්ණ වටේ නැතුව මේ භාගයක් ඇති නේද මේ? සම්පූර්ණ හදන්න ඕනේ. හරියට සම්පූර්ණ හදන්න. මෙතන මෙහෙම අපි බේසික් කියන්නේ. දැන් මගේ ඊටම බෑවුමක් කියන්නකෝ. එතකොට මේක රවුම කපන්න බෑ. එතකොට භාගයක් කපන්න උඩ පැත්තේ. ගහේ උඩ පැත්තේ. මේක මේ වටේ පුළුවන් තරම් කපමු මොකද දන්නවද? සමහරවිට දැන් අපි කිව්වට මතක් වෙන්නේ හැට දකින්නේ. මම හොඳට දැකලා සමහර මේ අපි කරන ටික විතරයි කරන්නේ. රවුම කැපුවොත් හිතා ගන්න. රවුම කපන්න ඕනේ. මේක තමයි මේ වලට හම්බුන පොල් පොහොර එක. මේකේ තියෙන්නේ මේ යූරියා තියෙනවා. ඊට පස්සේ ERP තියෙනවා එපල් ෆොස්ෆේට් එක. ඊට පස්සේ MOP එක තියෙනවා. මේ තියෙන අනුපාතය විතරයි වෙනස් වෙන්නේ. මේ සාමාන්‍ය පොහොර වර්ග තුනම තමයි තියෙන්නේ. මේකෙන් ගහකට දාන්න ඕනේ කිලෝ 3.3. ඒ ගාන තමයි හදලා දීලා තියෙන්නේ. අඩුම ගානේ 3.250 කියලා හිතේ තියාගන්න. ඒ ප්‍රමාණය දානකොට මෙහෙම මේක දැන් සම්පූර්ණ කැපුවා නම් මෙහෙම වටේට ඉහෙන්න දාන්න. ඊට පස්සේ මේක මේ ආය උදැල්ලෙන් කලවම් කර ගන්න ඕනේ. කොටන්නේ. ළඟ කොටන්න පස්සේ කරේ. අන්න එහෙනම්. මේ භාගයක් කැපුවත් ඒකට අර ප්‍රමාණය දාන්න කිලෝ 3මාර දාන්න ඕනේ. රවුම කැපුවොත් රවුමට දාන්න. අර එක තැන මුලිය වගේ වැටෙන වඩා හොඳයි විසිරලා වැටෙන තරමට. එක තැන වැටුනොත් අර ගෑවෙන මුල මේ මැරෙනවා. කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. දැන් අපි මිරිස් පැලයකට දාන්නකෝ. චූටි මිරිස් පැලයකට 10ක් 15ක් ගහ මැරෙනවා. 2 3 දාන්න. මාත මේ වගේ පැල ගහකට ඒ පැල ගහනවත් අපි කියන්නේ. ඒක නැත්නම් ප්‍රොබ්ලම්. මේකේ තියෙන්නේ 13ට 11ට 29 කියන අනුපාතය. කල පොහොර එකේ ERP එක වැඩි වෙනවා. MOP එක අඩු වෙනවා. දැන් මෙහෙම කොටාගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි ඩොලොමයිට් එක දානවා.
අර කුඩට දාන්නේ කොටලි ගොඩට පස්සේ කොටලි ගොඩට පස්සේ දාන්න. මේකට කිලෝ 1යි ඈ. මේක කලවම් කරන්න ඕනේ නැහැ. මෙහෙම නෝර්මල් එක දාලා මේක දැන් මෙහෙම තියන්නේ නැහැ. මෙහෙම තිබ්බහම මේ අවුවටයි වැස්සට දැන් පොල්ලක්වත් දාලා වань. පොල්ලක්වත් ගන්නවා. ලුණු දානවා නම් ඔකට ලුණු දානවා මේක උඩින් දාන්න පුළුවන්. මේක ඕක උඩින්ම මොනවද දාන්නේ? එහෙම දැම්මම නවලන්න. ලුණු එකක් පුළුවන් මේක කරන්න පුළුවන්. ඔක්කොම ලේබල් කල්පුලි අඩු වෙනවා. දැන් අත්ත දාති ඔහම දාන්නේ නැහැ. මෙහෙම දාපුවාම ඊළඟ පාර දැන් අපි අය මේ පොර දාන්න ගියා කියන්නකො මේක අයින් කරන්න අමාරුනේ. අපි මේක අපි අඩි කියලා. ඒක මේක තුන්ට කරා ගන්නවා. කපා ගන්නවා දිගට. ඒක නම් මෙන්න බලන්න. ලස්සනට කියනකොට 18 දිනවා. මේක ගෑවෙන්නේ නැහැ. මේක දිනවා. මේ ඉදිරියට කපන්න දාගන්න. පොලේ දාන්න පුළුවන්. පොලේ දානවත් අතෙන් දාන්නේ මේ කවේ. මේ කවේ එක. උඩ මේ අර කොහො පැත්තේ යට පැත්තට වල. කොහො පැත්තේ යටටද දාන්නේ? ඒ කියන්නේ ලෙල්ල උඩට. තව අපිට පුළුවන් මිනි ටික දාන්න. ආ මේක දින් ටික කොල්ල. අත ටික උත්තර. උඩ පැත්තට කපන්න. බෑවුම් බිමක උඩ පැත්තට. මේ වගේ භාගයක් උඩ කපන්න. පුළුවන් තරම් බෑවුම් ඉඩම් වල ඉවර පැත්ත කප මේ ගහට පල්ලෙහාට දාගන්න මේ පැත්තෙන් යට පැත්තෙන් මේ ඉන්ටි හරි වැටක් කර දාලා ඉර කර ගන්නවා නම් හොඳයි. ඉනිසිරවම දාන්නත් පුළුවන් ඔය පැත්තට. ඒකත් අර ලොකු දඬු හිටින් නැතිනම් දාගන්න නැත්නම් ඊළඟ පාර දාන්න කිව්වම කරදරයි. අඩි 3ට වගේ සාමාන්‍යයෙන් අපි දාන්න කියන්නේ ගිනිසිර දාද්දි කොළ පාර දාන්න තියෙන්නේ. කොළ පාර දාන්න. ඔව් පැහෙන්න කලින්. පැහුණාම පොහොර ගතිය යූරියා ගතිය අඩුයි. අර දළුවකින් දානවා නම් අපිට ඕකෙන් කිලෝ 30ක් දානවා නම් සම්පූර්ණයෙන් මේ කම්ප්ලීට්. අය පස් වලට වෙන හානියක් රසායනික පොහොර වලින් අඩු වෙනවා. ඔව්. අර හම්බ වෙන පොහොර ප්‍රමාණයත් මේ දාන පොහොර ප්‍රමාණය අර අතුලට උරාගෙන හිමීට ගහන හොඳ වෙනවා. ඒකෙන් අර අපතේ කාබනික. ඊට පස්සේ ආය අපිට දාන්න පුළුවන් ඕනනම් මේ කුකුල් පොහොර එනක්. මේක මේ උඩින් දාගෙන යනත් පුළුවන්. මේකත් වසුනක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. පොහොරක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මෙහෙම දාපු ඉඩම් වල බලන්න ඊළඟ පාර පොහොර දාන්න දීපම්. හරිම ලේසි මේ මේකත් හොඳට දිරලා පොහොර වෙලා පළවෙනි සැරේ මහන්සි. මේකට රුපියල් 150ක් මේ විදිහට දානවා නම් ගෙවනවා. ඒ සාමාන්‍ය රුපියල් මේ ඔක්කොම කරනවා රුපියල් 200ක් විතර තමයි මම කියපු කට්ටිය ගන්නෙ. ඔක් කරන ඔක්කොම වටේටම කපලා භාගයක් කපනවා තව පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට 200ක් ගියාට තමන්ට පවර් නැහැ 150ක් කාණ්ඩුම ගෙවනවා. මේ වැඩේ ටික ලස්සන. මුල් පොර කොච්චරද දාන්න ඕනේ? කිලෝ 30ක් දාන්න. එක ගහකට කිලෝ 30ක්. හැබැයි කිලෝ 30 කියන්නේ රසායනික පොහොර දාන්නේ නැත්තම්. රසායනික පොහොර දානවා තමන්ට හැකි ප්‍රමාණය මේක කොච්චරද බොයිලර් එක විතර මේ දාන්නේ නැහැ බිත්තර එක විතරයි දාන්නේ. බොයිලර් එක දාන්නේ ඒකේ 10 විතරයි තියෙන්නේ. මේ බිත්තර කුකුල් එක තමයි දාන්නේ. ආයෙ දාන්න පුළුවන් ඕනනම් ගොම. එළු පොහොර. එළු පොහොර නම් ඔය විදිහටමනේ. ඔව් ඔය විදිහටම දාන්න පුළුවන් නම් හොඳයි. මේ අර ඇට ගතිය කරලා දාන්න. පුරපු එකනේ. ඒක උණු වතුර දැම්මොත් මොකද වෙන්නේ? උණු වතුර වගේ ඇහෙන්නේ. දිය වෙනව නේද? දිය වෙනවා ඒකට. පරම වෙනකන් දිය වෙනවා. හැබැයි අර දියන ප්‍රමාණය ගොඩාක් කල් යනවා. ඔව්. ඇට විදිහට තියෙනවා. ඒ කියන්නේ කුඩු විදිහට තමයි දාන්න ඕනේ. කුඩු විදිහට දාන්න ඕනේ. මේක වසුනක් විදිහට පාවිච්චි කරන නිසා වහන්න වෙනක ප්‍රශ්න නැහැ. බැස් නැහැ. තවුලක් නැහැ. හැබැයි මේ පොළොත් ටික දාන්න කීකක් කරා. පොර දාලා ඊට පස්සේ ඒ ගමන් දාන්න නැත්නම් මේ මොනවද?
එහෙම අවුලක් නැහැ. හැබැයි ඉතින් ඔයාට ආයේ අර වතුන අදින්න වෙනවා. පාට ඔක්කොම දාගන්න තව කෙනෙක් ආයේ වැඩට ගන්න වෙනවා. සමහරලාට වැස්සක් ගියොත් මොකද ආයේ කැලේ ගිහිල්ලා. කුලියක් දෙසරයක් ඔව්. එක දවසින්ම ඔක්කොම දාගන්න එක හොඳයි. හොඳයි. Tamanට ලේසි ඉතින්. මේක අපි උඩට දාන්න කියන්නේ ඩෑෂ් කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳට උඩට දාන්න එපා. නිකන් කැරි ගහන මුල් මේ අවුවට එතකොට නිරාවරණය වෙන ප්‍රමාණය වැඩි. එතකොට මුල් මැරෙ පිච්චෙනවා වගේ. සාමාන්‍ය පොඩි කැලයක් මේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඉයෙන් ගාලා දාන්න. අයියා මැෂින් එකකින් අල්ලලා දැම්මා අන්න ඒ වගේ. ගන්නට තියාගත්තා. උඩට ගන්න කියන්නේ. වතුන් දානවා මේ මෙතෙන්ට ගම දානවා ගහවට. එහෙම දාන්න එපා. පොල්ලේ සමහරව දානවා ගහ මුලට ගොඩ ගහනවා.